අපි එනගම ගිනිමැලයක් ගන්න දරට එකකුත් හොයාගෙන මාව. මෙතන ගොඩුටයක් තියෙන අපි කට පොඩක් කඩලග ගොඩක් තෙතයි අපේ දර්ශකනය දර තෙතයි පමන්න කිම ගහක්න බලු දරටය කඩා ගත්තා ගොඩක් තෙතයි වගේ දර දස්ස පොට මහිනවන තෙතයි වගේ අවුලන්න අවුලන්න කිල්ල බලු උන්න අපි ප්ලේස් එකට දැන් ඇවිල්ලා ඉන්නේ අපි දැන් ගමු අපි ගිහින් බලමු පොඩ්ඩක් නේද මේක නිරීක්ෂණය කරලා ගමේ මිනිස්සු කිව්වේ දෙන්න මේක සෑහෙන බිහිතුන වෙන සෑහෙන බිහිසුන වැඩක් අපිට ලොකු කතාවක් කියලා තියෙනවා අපි ඇතුළට ගිහලා බලමු මොනවද කියපු කතාවල් කියලා ඒ වැහුවම නම් ඇගේ මයිල් කෙලින් වෙනවා මේ සෑහෙන ග්‍රැවිටි තියෙන විදිහට පේනවා අපිට එනවා පොඩ්ඩක් බලමු අපි සෝදිසියා පොඩ්ඩක් ගිහලා බලමු කෙන්ට වේ දෙන්න සෑහෙන කාලෙකින් ඌ නේද ඒ වගේ සීන් එකක් තියෙන්නේ බිත්තිත් කැඩිලා සෑහෙන කැඩලා තියෙන්නේ එතන ජනේලයක් නෑ නේද කවුරු හරි හිටපු කෙනෙක් වෙන්න තියෙන්නේ මම හිතන්නේ අපි මේ ගෙදර රිතිකරය කිව්වා මට විස්තරයක් ඒගොල්ලෝ වෙන්න තියෙන්නේ මේ කාලා තියෙන මම වල ඇතුළට කියලා පෙන්නන්නම් ඒගොල්ලෝ මොනවද කිව්වේ කියලා වටේ බලමු වටයක් දාමුද බලමු මේ ගෙදර ලොක් එක ලොක් එක දාලා ඉබ්බෙක් දාලා ඉබ්බෙක් දාලා තින්නේ එකනම් අතුර අපිට හම්බුන්නේ නැහැ ඒ වගේ සීන් එකක් තියෙනවා බලමු මොකක් හරි යංගෝ පොඩ්ඩක් මේ ගියේ වටයක් දාලා බලමු අම්මට සිරිමේ ඇතුළේ තමයි තියෙන්නේ පේන්නේ නැහැ මෙලෝ දෙයක් පිටුවට වැඩිය අම්මට සිරි වෙනවා මේ සෑහෙන දරුණු පාටක් එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු තුඩි කියලා බලමු නේද රයිට් මෙතනක් දවස් තියෙනවා නේද හැබැයි අම්මට සිරි වෙන එකට ලැල්ලක් දාලා නේ තියෙන්නේ නත් ගහලා නේ අපෝ කමන්නේ එකට යන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි වගේ නේද කමන්නේ එහෙනම් අපි ගෙට පිවිසලා බලමු එහෙනම් අපි යන්නේ වැඩි කතාව ඕනේ නැහැ ගිහලා බලමු මේ ලොක් එකක් තියෙන දඩ ලොක් එකක් හැබැයිනේ අපිට කොණ්ඩිපට්ටම ගලවගත්තොත් අවුලක් නෑ නේ අපිට මොකක් හරි කරගන්න පුළුවන් කොණ්ඩිපට්ටම ඒවත් දාගමු කොණ්ඩිපට්ටම පොඩ්ඩක් අපි තියෙන අනම්මන් ටික අන්දර ඉන්නේ ඒක මම බඩු වගේ කරන් ආවා මේක කොහොමද චුට්ටක් බරපතල වැඩක් බරපතල වැඩක් තමයි ඔව් හොඳයි තවද අපි මේ විතර කොණ්ඩිපට්ටම යූස් කරලා බලමු මේ රයිට් එන්න අපි දොර කඩමු කොහොමද බෑග් ටිකක් ගෙනවද ෆුල් නයිට් එකක් අපිට ගන්න දෙනවා මේ වැඩි කරගන්න පුළුවන් වෙන්නේ ඒ බාන්න හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් රෙඩි වෙලා බලමු අපිට ඒක උපයෝගී වෙයි කියලා හිතුණා අපි ඒක අරන් ආවා බලන්නකෝ මොකද කිව්වේ දේ මේ ගෙදර නම් ගොඩ කාලින් කවුරුත් ඉඳලා නැහැ මට ඒක පාදයි ඉතිපත්තම සෑහෙන බරණ ගියක් වගේ බලන්න දුර දැක්කම කිව්වේ හැගේ මේ අපි තියනවා ඉබ්බනම් කඩන් දෙන්නේ ඩාක් එකට මේ ඉබ්බන සෑහෙන කුඩෙක් දාලා මිනිස්සු කියව කතාව ඇත්ත වගේ ගන්න කාලෙකින් මිනිස්සු ඔය ඇත්තට ඒගොල්ලෝ මේ සෑහෙන ලොකු කතාවක් කිව්වා මම ඇතුළට කියලා පෙන්නන්නම් ඉතින් අපි දඩ බඩ ගෑ ලොක් එකත් කඩන්න පටන් ගත්තා ඒක නේ එච්චර ලේසි වුණෙත් නෑ කඩන්න මෙතන විදියට දොරේ වැඩි අපේ ටූල් එකත් තුනයි කියලා වුණා කොහොමරි මම try කරා ලොක් එක කඩන්න ඒකට මට බැරි වුණා ඒ නිසා අපේ දනාටම දුන්නා ලොක් එක කඩන්න
මේක නම් අපේ අම්මේ ඒකට කියන්න මම වගේ දේවල් හිතන්නේ නියන දෙකට කඩනවා ඒකේ තියෙන ශක්තිය. සෑහෙන්න මරණ ගියා. දනලත් ලොක් එක කඩන එක එච්චර ලේසි වුණේ නැහැ. මොකද මේ ලොක් එක සෑහෙන පරණයි ඒ වගේම සෑහෙන තදයි. අපිට ඉබ්බා කඩන්න ගියා නම් එහෙම සෑහෙන ලොක් එකක් දෙන්න වෙනවා. ඒ ඉබ්බාගේ සයිස් එකත් එක්ක ගත්තාම. රයිට්. වැඩේ හරි. ඉබ්බා කඩාගත්තා. අන්න රයිට්. වැඩේ හරි. අම්මන්ට සිලු වෙනවා. ඊ මොකද්ද බං ඒ ආවේ? වැදුන වගේ ඇහුන්නේ නැද්ද? ඔකේ නෑ වැදුන වගේ මේ හරියට. ඔයාලට ඒක ඇහුණද? අපි ඇතුළට යන්න හදද්දිම අපිට මොකකින් හරි දමල ගැහුවා වගේ සද්දයක් ඇහුණා. හොඳ අවධානයෙන් අහන්න. ඒ මොකක් වෙන්න පුළුවන්ද? අපි ඉක්මනට ඇතුළට යන්න තීරණය කළා. මම හිතන ඉතින් අපි රිස්ක් එකක් ගන්න ඕනේ අපිට අක්කලා ඇතුළට ඔව් අපි ඇතුළට යන එක අපි ඇතුළට යන එක සෑහෙන හොඳයි මේ කියන්න බෑනේ ෂුවර් නෑනේ. අපේ මල්ලිලා දෙන්නෙකුත් ඇවිල්ලා තියෙනවා මේ වැඩේට අපේ මේ උදව් වෙන්න රෙකෝඩ් වලට උදව් වෙන්න. අපි නම් බෑග් ටික අරගමු. අද්භූත වැඩක් වුණා සෑහෙන ඌ නිකන් අර නිකන් ඒක වැඩක් නෑ ඒක අත්හැරලා දාමු අපි යන්න හදන්නේ. ඔව් අපි දැන් යන්න හදන්නේ. මොකවට ඇතුල් වුණා ඒක නම් පාරයි හොම්මට මොකක්ද මේක මට මාර මටත් දෙනවා නිකන් අමුතු ගඳක් වගේ එකක් නැද්ද? ඔයාලට කියන්නේ යාළුවනේ මේකේ ඒක අමුතු නිකන් අමුතු ගඳක් තියෙනවානේ. වහලා තිබෙච්ච නිසා දන්නේ නැහැ. ඔව් ඒ සවුන්ඩ් එකක් ආවා පොඩකින් කැමරා රෙකෝඩ් කැමරාව ඔන් කරලා තියාගන්න මල්ලිය. මොකද සද්දයක් ඇහුණා. ඔව් මේ යම් කිසි දෙයක් සිදු වෙනවා වගේ සින්නක් තියෙනවා පොඩි මේ ජනේල එළියට පොඩ ඔච්ච ගලවලා ජනේල මේ පැත්තෙන් තමයි මිනිස්සු. වට එක හමුනද මේ පැත්තෙන් තමයි මිනිස්සු. මටත් ඇහුණා. මට හිතා ගන්න බැහැ මොකක්ද මේ කියලා ඒක සෑහෙන්නම් පරණ ගියක් එළියේ මුකුත් දේවල් පේන්නේ නැහැ. දන්න බෑ පොට්ටෝ කරනවා ඕ ඊ ඕනේ මම අම්මගේ දැක්කා මගේ පපුව ඩිග්ගවුයි මාත් ටිකක් බක්කල් වුණා මේ අපේ සුදුසුම් වැඩේ අපි ටක් ගාලා ගිනිමැලේ ගහමු. මාත් කියන්නේ ගිනිමැලේ ගහමු. ස්කැප් ගන්න ඕනේ නැහැ. ගිනිමැලේ ගහන එක කෝකටත් හොඳයි ඔය මොන දෙයක්ම. මට පොඩ්ඩක් මේක සර්ච් කරන්න ඔව් අපි ගිනිමැලේ ගහලා මේ ගෙවටේ සර්ච් එකක් දාලා බලමු ඇතුළේ. මොකද කරන්නේ එහෙම හොඳයි නේද? ඔව් අපි ගෙනාව දර ටික තියෙනවනේ අපි පොඩ්ඩක් ගිනිමැලයක් ගහගමු ඔව් ගිනිමැලයක් ගහගමු. ඒකේ සවුන්ඩ් උත් ඇහෙනවා මේක Sound උත් ඇහෙනවා? ස්කැප් කරන් කරන වැඩක් අපි ඔව් මාර මවුල් මට නම් මේකේ සෑහෙන් ඩවුලක් තියෙනවා අමුතු නිකන් බයකුත් නෙමෙයි. අමුතු සවුන්ඩ් එකක් අමුතු එහෙම feeling එකක් එනවා. තියෙනවා මොකක් හරි අපිට සිද්ධෙන්ද හිතා ගන්න බෑ අපි ෆුල් නයිට් එක මේකෙමු කට්ටියම පිටකින් රයිට්. එහෙනම් අපි ගිනිමැලේ ගහගමු. වෙනව දර ටික ඇතිවිද? ඔව් කියන්න බෑනේ. මොන වගේ විද්‍යාවට අපිට මොනවද දෙන්නේ දන්නේ නැහැ ඒක නිසා අපි ගිනිමැලේ ගහගමු ගිනිමැලේ ගහගන්නේ කෝකටත් හොඳයි. තාම මාර ස්කැප් දාගන්න පට්ටම කරුවලයි මේ පැත්තේ ලයිට් පොලටක්වත් පේන්නේ නැහැ ලයිට් පුල්ටක්වත් නෑ. මිනිස්සෙක්ගේ කටහඬක්වත් ඇහෙන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. අපි හතර දෙනා හිතරක් තනියලා ඉන්නවා වෙලා ඉන්නවා. අතර මොන වගේ සිද්ධියකට අපිට මුහුණ වෙන්න දෙයක් දන්නෙත් නැහැ ඒක දන්නෙත් නෑ. අපි විශ්වාස කරන දේ නම් මේක මේවා ඔයගොල්ලෝ කියන දේවල් බොරු. පොඩු දේවල් ඒත් අපිට හිතා ගන්න බැරි වෙන මොකක්ද ඒකේ පොඩි දෙයක් සවුන්ඩ් එක මේ සවුන්ඩ් එකක් ඇහුණා හැබැයි. ඉතින් අපි ගිනිමැලේ ගහන්න පටන් ගත්තා යාළුවනේ. ඉතින් බලන්න දෙන අපි ඒක බලමු පස්සේ. සක්සම කරවල කිසි දෙයක් නැහැ ගිනිමැලේ ගහගත්තා. ඉතින් ඇවිල්ලා ෂේප් එකේ අපි දැන් මේ ඉන්න තැන පොඩ්ඩක් සර්ච් කරගෙන බලමු නේ සර්ච් කරමු නේද?
සර්ච් කරලා මෙතන පොඩ්ඩක් හදාගමු අපිට අද රෑ ඉන්න. මෙතන පොඩ්ඩක් හදාගමු. සවුන්ඩ් වගේක් ආව මට තාමත් හිතා ගන්න බැරි සවුන්ඩ් ඒක තමයි අපි ගෙදරට ඇතුල් වෙද්දිම තමයි මේ සවුන්ඩ් එක ආවේ. හිතා ගන්න බෑ මොකක්ද ඒක. සමහරට මම හිතනවා ඒ කැම් එකේ රෙකෝඩ් වෙලා ඇති කියලා. අපේ ස්විච් එක දාලා ගිනිමෙලේ වැඩේ නම් හරි අර ඉනිමෙල්ලේ පස් වෙනවා තමයි. තියෙනවා තන අපි අතන මුල්ලේ තමයි ඉඳන් ඉන්නේ. අපි පොඩ්ඩක් වටපිටාව සර්ච් කරලා බලමු මේ වටපිටාව පොඩ්ඩක් බලමු ෂුවර් නෑ මොකද තියෙනවද දන්නේ නැහැ නේද? සවුන්ඩ් නම් ආය යහුන්නේ නැහැ නේද ආයෙ නම් මුකුත් ඇහුන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු වටපිටාව බලමු. මෙහෙම බලමු අපිට පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ පැත්තෙන් කාමර ගෑල්ලක් නම් පේනවා ඔයාලට පේනවද දන්නේ නැහැ මම හිතන්නේ මේක ඉදිරියට දිනවා. සෑහෙන් ඩවුල් මේ හරි පට්ට කරුවලයි අපි දෙන්නට බයක් එහෙම ලොකුවට නෑ වේගේ සැහෙන්න කාලෙකින් කවුරුත් ඉඳලා නැති පාටයි පට්ටම කරවැල්ල තියෙනවා උඩ සිවිලින් අනම්මනම් තියෙනවා හැබැයි නවින්න කාලේ ගියක් වගේ පේන වැඩි තියෙනවා සිවිලින් වල එහෙම හොඳයි අවුලන්නේ මෙතන මේ ලොකු මොකක්ද කේස් එකක් මේ ගන්න පැත්තෙන් බැලුවොත් ඔයාලට පේන විදිහට වලට පේනවත් දන්නේ නැහැ මෙතන කම්බි එහෙම ඔක්කොම වැටිලා තියෙනවා මේ බිත්තිය බිම තියෙනවා මේ බලන්න හිතා ගන්න බෑ අපේ ගිනි ගොඩක් තායි පාරක් නිමුණා අපි පොල් ට්‍රයි එකක් දෙනවා කොහොමද ගිනි මෙලක් ගන්න අද දවසක් මෙතන ඉන්න ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා මේ ගෙදර තව කාමරයක් තිබ්බ මට මතක විදිහට ඒ කාමරේ ලොක් ඒකේ කතන්දරේ නම් කොහොමද දන්නේ ඔයාලට පේනවා ඇති මේ ඒ කාමරේ කතන්දරේ නම් අපි දන්නේ ගම්වාසියෝ කිව්ව විදිහට මේ ගේ අතහැරලා දාපු මාර කතන්දර ගොඩක් තියෙන ගෙයක් කියලා කිව්වා ඒ විදිහට නේ මචං අපි දැන් බැලුවොත් එහෙම අපේ පිටිපස්ස පැත්ත බැලුවොත් අපේ පට්ටම් පරණ තාලේ විදිහට හදලා තියෙන ගෙයක් මේ බලන්න ඇතුළේ ගේ ගිනි ගන්නවද වන්දා ගිනි බැලේ කොහොම හරි අවුලන්න අපිට පට්ට ගේමක් දීලා අපි කොහොම හරි පොල් කොළ ටිකක් හොයාගත්තා අවුලන්නේ අපිට අතර නයිට් එක එන්න පුළුවන් මේ ගෙදර සෑහෙන්න කාලෙකින් කියන විදිහට නම් මිනිස්සු ඉඳලා නැහැ අපි පොඩ්ඩක් වටපිටාව සර්ච් කරලා බලුවොත් තියෙනවා නිකන් පුටු ටිකක් තියෙනවා කැඩිලා ගිය පුටු ටිකක් තියෙනවා ටිකක් අමුතුයි බෑ විල්ලා තියෙන ස්වභාවයකුත් තියෙනවා අපි මුලින්ම එන්න ගද්දී ඊයට ටයිම් එක අපි ආව 6 මාට්ට වගේ ආවා මේ ගෙවල් ඒ ගෙදර අපි දැන් මේ කියන ගියේ බලන්න ආවා බලපු විදියට නම් අපිට එහෙම ලොකු ඩවුට් එකක් තිබ්බේ නෑ ඊට පස්සේ අපි කොහොම හරි ගෙදර සෝල්දරේ කඩ ඉද්දී සාමාන්‍ය සෝල්දරේ කඩ ඉද්දී සාමාන්‍ය සිදුවීමක් වුණා ඒකට නම් පොඩ්ඩක් හිත ගැස්සුණා නිකන් ගලක් වදිනවා වගේ සීන් එකක් තමයි මේකක් උනේ අපි නොසිතපු දෙයක් අපිට වුණා හිතන්නේ නැති විදිහට අපි ඉතින් බලමු අදරේ අපි මෙතන ඉඳලා මොකද්ද වෙන්නේ කියලා මොකක්ද වෙන්නේ කියලා බලමු ඇත්තටම සෑහෙන රිස්ක් එකක් තියෙනවා අපි මෙහෙම මේ සරලව කතා කරාට මේක සෑහෙන ලොකු අවදානම් වැඩක් මේ ගමයා කියපු විදිහට නම් කීමල දැනටපත් වෙනවා එතකොට අපිට පොඩි තව දෙයක් තියෙනවා අපි දැන් අදරෑ නිකන් ඉඳී අපි මොනවා වගේ දේවල් වලට මොහොන ඔයාලත් ඒක දැක්කද? අපි නොදැනුවත් අපේ කැමරාවට මෙන්න මේ වගේ දෙයක් රෙකෝඩ් වෙලා තිබුණා. හොඳ අවධානයෙන් බලන්න. ඉතින් මේ දේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අපි මේ කිසිම දෙයක් දන්නේ නැතුව ඉස්සරහටම මේ වැඩේ කරගෙන ගියා. අපි චැලෙන්ජ් එකක් කරන්න හිතන් ඉන්නවා. අපේ චැලෙන්ජ් එකේ හැටියට මම මේ අපිට පිට වෙන්න පුළුවන් හැම තැනකම අපි ලයින් වගේක් දානවා. හරිද? කොම්පියුටරින්ද අපි ලයින් ටික දාන්නේ. ඒ ලයින් ටික පාස් කරන කාටවත් මේ හෙට උදේ එළි වෙනකන් යන්න වෙන්නේ නැහැ. හෙට උදේ එළි වෙනකන් කිව්වේ අද රෑ 7 ඉඳන් හෙට උදේ 7කන් තමයි මේ ගේම් එක තියෙන්නේ. ඒ වෙනකන් මේ ගෙදරින් කාටවත් එළියට යන්න බෑ. ඒක තමයි චැලෙන්ජ් එක. ඒ වගේම අපි මේ රෑ වෙද්දී පොඩි ගේම්ස් දෙකක් තුනක් කරන්න හිතන් ඉන්නවා. අපි එනම් බලමු.
මේ ගෙදර මොනවද වෙන සිද්ධි කියලා. හරි එහෙනම් අපි පාම් පිටි ටික මේ ලයින්ස් වලට දාමු. ඇත්තටම යාළුවනේ අපි චැලෙන්ජ් එකේ හැටියට අපි පාම් පිටි ටික දාගත්තා. හරි එහෙනම් අපිට දැන් තියෙන්නේ අපි ඉන්න ඕන තැන හදාගන්න. එතන පොඩ්ඩක් ජරා වෙලා තියෙන්නේ. අපි කවට වගේ කරන් ආවා. අපේ ටික දාලා හදාගන්න. ඇත්තටම යාළුවනේ අපේ ගිනිමැලේ නිමුණා. ගිනිමැලේ නැතුව අපිට ඉන්න හම්බෙන්නේ නැහැ. නිසා කොහමද ගියමත් දීලා පත්තු කරගන්න ඕනේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන සෑහෙන පස් තියෙනවා. මෙතනින් වැඩිච්ච පස්. මෙතන සුද්ධ කරගන්න ඕනේ. මෙතන නිකන් පිස්සන් ගොඩක් වගේ. නම්බලක් වගේ තමයි ඇත්තටම. මේක සෑහෙන කල් වහලා දීලා තියෙනවා. ඒකයි මෙච්චර මේ කරා වැටලා තියෙන්නේ. අපිට තාමත් එහෙම ලොකු දෙයක් දකින්න මොකක්වත් සීන් එකක් උන්නේ නැහැ. සාමාන්‍ය දෙයක නම් මොකදෙන්ද තාම එහෙම ලොකු දේවල්. ඔව්. බලාගෙන ඉන්න තව ඉස්සරහට. බලාගෙන අපි කැමරා දෙකකුත් සෙටප් කරන්න හිතන් ඉන්නවා. අපි බලමුකෝනේ. රයිට් එහෙනම් බලමු. අපි දඩබඩ ගාලා ගිනිමැලෙත් පත්තු කරගත්ත යාළුවනේ. අපි යාළුවනේ ගේම්ස් දෙකක් කරන්න හිතන් හිටියා. ඇත්තටම අපිට සෙල්ලම් කරන්න හොඳ සෙල්ලනුත් නෙවෙයි ඒවා. තාමත් අපිට කිසිම ප්‍රශ්නයක් වුණ නෑ යාළුවනේ. පොඩ්ඩක් ඇස්සල සිද්ධිය වෙන්නේ. වෙනවා පොඩි වෙන මොකුත් නැහැ. ඒ පොඩ්ඩක් ගිනිමැලයක් ගහගන්න එක තමයි සෑහෙනවා අයියෝ. එතන දැනෙන පස්සේ යාළු. මේ ගිනිමැලේ වැඩෙත් අපිට එපා වෙලා තිබුණේ. අපි මොන දේ කරත් මේක ඇවිලෙන්නෙම නැහැ. ඔය ලයිට් එක උඩට බලන්න ඕන ලයිට් එකක් අරින්න තියෙනවා. ඒ කොහොමුණත් අපේ දනා වැඩි අතාරින්නෙම නෑ. කොල්ල කොහොමද try කරන්නේ ගිනිමැලේ පත්තු කරගන්න. ඉතින් දනා ගිනිමැලේ පත්තු කරන්න try කරන අතරේ මම බිම චුට්ටක් හදාගත්තා. ඇත්තටම කොහොමද මෙතන සෑහෙන ජරා වෙලා තිබුණේ. අපි ඉටිකොල කෑල්ලකින් තමයි වැඩේ කරගත්තේ. රයිට් අපි නම් දැන් මෙතන ක්ලීන් කරගත්තා. ඇත්තටම මේක අපිට මොකක්වත් තිබුණෙත් නෑ ක්ලීන් කරගන්න. අපි නිකන් මේ ඉටිකොල කෑල්ලකින් තමයි කියලා දැම්මේ. කමන්නේ ෂේප්. එහෙනම් දැන් අපේ අයිටම් ටික තියාගමු. ඉතින් යාළුවනේ අපේ ගිනිමැලේ වැඩේ හරි ගියේ නැහැ. මොන හේතුවක්ද කියලා හිතා ගන්න බෑ. ඉතින් කොහොම හරි අපි ගිනිමැලේ පැත්තකට දාලා අපි ඉන්න තැන හදා ගන්න පටන් ගත්තා. ඌ අපේ කට්ටිය සෑහෙන ලොකු වැඩ කරා. මෙතන අස්පස් කරගෙන මම පොඩ්ඩක් ගිනිමැලෙත් පොඩ්ඩක් ඇඩ් කරගත්තා. ඕන් අපි අදර අපේ නයිට් එක ගන්න මෙතන හොඳයි. තාමත් අපිට එහෙම ලොකු කියන්න තරම් දෙයක් නම් නැහැ. ඒක අවුලක් නැහැ. හොඳට තියෙනවා. අපි අපේ වැඩ ටික කරගත්තා. අදර අපිට මෙතන ඉන්න පුළුවන්. KD Hunter. එහෙනම් අපේ වැඩ ටික දැනට අවසන්. අපි ගිනිමැලේ පොඩ්ඩක් ගහලා අපි ගිනිමැලේ පොඩ්ඩක් අපිට තිබ්බ දෙයින් වෙනස් කරන්න උනා. දැන් කැම්ම එක කොහෙන් හරි මන් තියන්න. මේ හැමතැනම දුම යනවා. මේ අලු යනවා. අලු හැමතැනම පා වෙනවා. ඒකයි කේස් එක. අලු මේ විසි වෙන්නේ හැමතැනම. ඔයාලට පේනවා ඇති. එහෙනම් දැන් අපි කැමරාව කොහෙන් හරි මවුන්ට් කරලා ඉතුරු එඩිට් කරමු. රයිට්. අතන දැන් ඔබ එතන ඉඳගෙන විනාඩි කිහිපයකට කලින් මේ නිකන් උඩින් නිකන් ගල් වගේක් වටනවා වගේ ඇහුනේ.
හිතා ගන්න බෑ මේ සරසර ගෑව එක පාට. ඒ වෙලේ කැම්ම කොන්න එකේ නෙමෙයි තිබුණේ මේ. අපි ටිකක් ඉඳගෙන හිටියේ කැම්ම කෝෆ් කරලා මේ කයියක් දාගෙන. එක පාට සරසර ගාලා වැටුණා නිකන් වැලි වගේ උඩින්. හිතා ගන්න බෑ. අපි නම් දන්නේ නැහැ අපි දන්නේ මොන වගේ දෙයක් වුණාද කියලා. ඇත්තටම පොඩි විවේකයක් කරන්න විවේකයක් කරන් තමයි හිටියේ. විවේකෙත් අවුල් ගියා. පොඩ්ඩක් බලමුකෝ අපි ඉඳලා නේද? කරන්න තව ටයිම් ඔව් අපිට ටයිම් එක තියෙනවා. අපි ජීවිතුන්ගට හිතුවත් තමයි වීඩියෝ බලන්න එන්නේ. අපි නම් දැන් කණ්ඩ යන්නේ යාළුවනේ. අපි පාංගයක් ගෙනාවා. මට කියන්න බැලු ගියා. අර මල්ලේ අරගේ අම්මලා ඇවිල්ලා එක්කන් ගියා. ළමයි ඔව් කියන්න බෑනේ ඒගොල්ලෝ මොනවා කරගෙන ඉන්නේ. ඒ ළමයි පොඩ්ඩක් අපි කියලා සතුටු කරලා යවුවා. ඔව් පොඩ්ඩක් කියලා ඉඳලා ඒගොල්ලෝ ගියා. කියන්න බෑ අපිට ෂුවර් නෑ නේ මොකක් හරි දෙයක් වුණොත් කියන්නේ. ඒක තමයි. ඉඳලා යන්න උනා. ඉතින් කමන්නේ නැහැ අපි දෙන්න විතරයි ඉන්නේ. එහෙම පොඩියක් කියන්න ගන්න දේවල් නේ. ඔව් දැනට මේ පින්නන්නේ. මොකක් ඉස්සර වීඩියෝ ඔව්. දැන් අපි පැය දෙකක් විතර යනවා කියලා තාමත් අපි මේ ලොකු දෙයක් උන්නේ නැහැ. පොඩි පොඩි සද්ද නම් අපි අපිට ආව වෙලාවකේම ඇහෙනවා. ඒකට ඉතින් එහෙම ලොකු එකක් නැහැ. බලමුකෝ අපි නේද? අපි යන්නේ කණ්ඩ යන්නේ. ඒ වාහනයක් ගෙනල්ලා දෙනවා. ආයි බිස්කට් එකක් දැල්ලා දෙනවා පුංචි බඩගින්න. ආයි ප්ලේට් එකක් ගෙනාවා. යන්න අපි යනවා. ඉතින් අපේ ගෙනාපු දේවල් කන්න පටන් ගත්තා. සෑහෙන බඩගින්න හිටියේ ඒ වෙලාවේ. Few moments later. හරි එහෙනම් අපි මේ ගෙදර හිටපු අයගේ වොයිස් රෙකෝඩ් එක බලමු. මම ඔයාලට කිව්වනේ පෙන්නන්නම් කියලා. අපි එන එක බලමු. මම මේ කියන්න හදන්නේ මට පෙර කාලෙකට සිට වෙච්ච අద్భుත කතාවක්. අපේ නිවසේ මම අපි ගෙදර සිටිනකොට මම දානරාට දොරවල් වලට ගහන දොරවල් වලට තට්ටු කරන ඒ වගේ සෑම දෙයක්ම එහෙම. ඉතින් අපි ඉතින් දොරවල් අරින්න කරන්නේ ඉතින් මේ වටපිටාව දාන්න. ඒ මොකද ඒකට මේ ගොඩාක් මේ දෙයක එක දේවල් කරපු දේවල් නිසා මේ නිවස එය නිකන් හොල්මන් වලින් වගේ අద్భుත වෙලා තියෙනවා. ඒක නිසා අපි එහෙම බලද්දී කොහොම හරි හැමදේම දොර ගන්නවා, දැනිලට ගන්නවා. ඒ වගේම හේව නැති වගේ ඒ වටේ හඩ මෙහාට යනවා පේනවා. දවල්ට ඒ වගේ සිදුවීම් ඇති වෙනවා. ඉතින් ගණන් මේක ඊට පස්සේ අපි කොහොම හරි ඒ නිවසේ සිටින්න නැතුව අපි නිවසක් හදාගෙන ගියා. දැන් නම් ඒ නිවස කරා වැටලා තියෙන්නේ. ඒ නිවසේ දැන් කවුරුත් පදිංචි නෑ. ඒ නිවස තමයි මේ තියෙන්නේ. ඒ නිසා ඔබලට මේ කියන්න තියෙන්නේ ඒව තමයි ටැග් මෙතන අපි මේ ඉස්සරහ තියෙන කන්ද පල්ලම. මේ කන්ද පල්ලෙත් තියෙනවා හැමදේම රැයට නිකන් තට්ටේ තියෙන මිනිස්සෙක් එනවා. අද්දක උඩට කර උඩට කන්ද නගින්න පුළුවන් විදිහට එනවා. ඒත් ඒක නැග ගන්න බෑ. ඉතින් ඒක මම අනන්ත දැකලා තියෙනවා. ඒත් බය වීමක් නම් වෙලා නැහැ මෙච්චර කාලෙකට මම. ඉතින් අපි ඉන්නේ වෙනම දැන් මේ නිවස තියෙන්නේ දරා වෙట్లా දැන් කාක් කවුරුත් නැහැ. නිවස නිකන් ඔය දාලා තියෙනවා. පැත්තක ඔය තියෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් ගොඩාක් මේවල සිදු වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් අපිට මේක දැන් මේක දාන්න ඕන නිසා තමයි මම මේ දේවල් කිව්වේ. ඒක නිසා අපේ වාචිකෙනෙක් හිටියා ඒකේ ඒ ඇත්තට ගමන් මහරයට හූ තියලා කෑ ගහන වෙලාවල් හිටන් තියෙනවා. ඉතින් ඒකත් ඊට පස්සේ ආච්චි නම් දැන් නැහැ. ආච්චි දැන් ඉතලා ගොඩක් කල් වෙනවා. ඒ ආච්චිත් මෙන්න දැන්තලා ඉතින් දැන් උනන් ඉතින් ගෙවල් ගරා වැටිලා කවුරුත් නැහැ. ඔය නිවස අගායලට ඇරලා ඔහි තියෙනවා ඉතින්. දැන් ඉතින් කවුරු එක්කනා ඊට පස්සේ කරපු දේවල් තමයි දැන් ඔය තියෙන්නේ මේ වෙලාව තියෙන්නේ මේවා. ඉන්න බැරුව. ඉතින් දැන් කවුරුදැන්සේ කට්ටිය ඉන්නේ නිසා ඉතින් බැඩ්ඩිය හට මෙහාට යන්න කරන්නේ නැහැ කවුරුත් ඒ පැත්තේ. ඒ නිවසේ හිමම එහාට කැඩිලා පිච්චි කැඩිලා එහෙම ඉතින් තියෙනවා ඉතින්. ඉතින් කතනතු අපි ඉතින් අපේ පාඩුවෙන් බෙට්ටලා ඉන්නවා. ඉතින් හැමදේම වගේ තමයි සිදුවීම් වෙලා තියෙන්නේ. ඉතින් මම අපි ආපුවම තමයි අපිට වගේ දේවල් සිද්ධ වුනේ. දොරවල්ට ගහනවා, ජනේල වලට ගහනවා. එහාට මෙහාට යන සද්ද ඇහෙනවා, අඩි සද්ද ඇහෙනවා. ගෙයින් එහාට මෙහාට එළියට බහින වගේ ඡායාවල් අපිට පේනවා. අපි ඉතින් ඒවත් දැකලා මම ඒව දැකලා තියෙනවා ගොඩක්. ඉතින් ඔය බම්මනසේ පිච්චි උඩින් මිච්ච ළඟින් මේ කන්ද පාල්ලෙන් නගිනවා මම දැකලා තියෙනවා.
එතන බයිමක් නැහැ කියලා අනේ මෙච්චර කාලයකට ඉතින් අපි වලින් දැන් නම් අපි යුනිවර්සිටි යන්නේ නැහැ යුනිවර්සිටි කම්මුඩ දාලා තියෙන පැත්තක යුනිවර්සිටි ඉතින් කාත් කවුරුත් නැහැ යුනිවර්සිටි සාමාන්‍යයෙන් පොඩි පරිදි යුනිවර්සිටි වල තියෙනවා ඉතින් අපි ඉතින් එපමණම අපි වෙලා දාගෙන මෙතන ඉන්නවා ඒ යුනිවර්සිටි තමයි එයා පැත්තේ වෙන්න තියෙන යුනිවර්සිටි ඉතින් අద్భుත කතාවක් කියන්නේ ඉතින් හොල්මන් තියෙන නැහැ කියලා කියන්න බෑ හොල්මන් තියෙනවා හොල්මන් නැත්තේ නෑ අපි ඇස් දෙකට දැක්ක දේවල් තියෙන නිසා ඉතින් අපිට පිළිගන්න පුළුවන් හොල්මන් තියෙනවා කියලා ඒක අපිට ආය වලුණත් අපි දැකලා තියෙනවා පොඩ තරම් දැකලා තියෙනවා යාට මෙහෙට යනවා දැකලා තියෙනවා මේ එහා පැත්තේ මෙහා පැත්තේ බලනකොට ඉඳලා හිටගෙන ඉන්න අපෙන් දැකලා තියෙනවා ඉතින් ඒවා ස්වභාවික දේවල් ඉතින් නියම තමයි ඒ කෙනා කිව්වේ. අපිට තවත් කෙනෙක් කියලා තියෙනවා ටිකක් දිග කතාවක්. මට ඒක ප්ලේ කරනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. මට මේ කියපු වචන ටික වලත් පොඩ්ඩක් බය වුණා. ඇත්තටම ඒක තියෙනවා. විඩවුට් එක තියෙනවා මට. තාමත් දැනටත් මුකුත් සද්දවත් නැහැ කොහොමද නෑ. බලමුකෝ මේකත් ප්ලේ කරලා බලමු. අපිත් ඔය ගෙදර කුලියට හිටියා. ඒ කාල සීමාවෙත් අවතාර එහෙම යනවා. සද්ද බද්ද ඇහෙනවා. සෙරපු දාගෙන සද්ද එනවා. සෙරපු දාගෙන සද්ද බද්ද ඇහෙනවා. අවතාරත් යනවා. හැම තැනම සද්ද බද්දත් ඇහෙනවා. රැයටත් ඒ වගේම සද්ද බද්ද ඇහෙනවා. සෙරපු දාගෙන එනවා සද්ද ඇහෙනවා. අපි ගිහින් බලනකොට ඒ සද්ද බද්ද නෑ කවුරුවත් නෑ. ඉතින් මේ තවත් ඒ සද්ද බද්ද ඒ තියෙනවා. අවතාරක් තියෙනවා. බෙල්ල නැතුව මිනිහෙකුත් යනවා. දැනුත් යනවා අවතාර විදිහට දැනුත් යනවා. එදා පටන්ම තවත් ඒ වගේම තමයි මේ අවතාර තියෙන්නේ. මේ අද්දට උන. සිරපු දාගෙන එන සද්දේ උඩ යන්න බලන්න. එනම් මටත් ඇහුණා. උඩ යන්න බලන්න මම මට සද්දයක් ඇහුණා. අර අතනට මික්සි කරලා තියෙන්නේ. අන්න එතනින් තමයි ඇහුනේ. පොඩක් ගිහලා බලන්න. දෙන්නේ නැහැ කොහොමද මේ සද්දයක් පටන් ගත්තද මන්ද උඩ අතන කියලා බලමු කොච්චරද සීන් ගොඩේ මත් කැමෝන් කරලා හැමෝම මේකේ මේ හැමෝම අපි මේගොල්ලෝ වොයිස් රෙකෝඩ් එක ගහගෙන හිටියේ යංග බලන්න සද්ද ඇහුනේ මම කියන්නේ කැමරාවට රෙකෝඩ් වෙන්න තියෙයි සද්ද. ඒක මොකද පෙරළුණා වගේ සද්දයක් කිව්වා. මොකුත් නැහැ. ඉඳත් පොඩි බයික් තියෙනවා. මේ වැඩිච්ච සීන් එකක් නෑ හැබැයි. හොයන්න බෑ බං. මේ වැටිච්ච මොකුත් එහෙම ලොකු සීන් එකක් නෑ. මේ මෙතන මේ එහා පැත්තෙන් තමයි ඇහුනේ අපි අතන ඉඳන් හිටියේ. මෙන්න මෙතන තමයි අපි ඉඳගෙන හිටියේ. හරිද? මෙතන ඉඳගෙන ඉඳිද්දි මේ හරිය තමයි මේ ඒ සද්ද ඇහුනේ මේ කම්බේ තියෙනවා හරිය. මේ කම්බෙක් කඩන් වෙලා තියෙන්නේ. මෙන්න මේකට තමයි ඇහුනේ නේ මොකරි වැටුණා වේදලත් කාලා. මොමුත් ඉතින් නෑ මොකුත්. පෙනුන්නේ නෑ මොකුත්. සවුන්ඩ් එකේ සවුන්ඩ් ඇහුනට මොකුත් පේන්නේ මාර්ගේ සද්ද බද්ද තමයි තියෙන්නේ ගොඩක්ම. ඒ කේස් එක. අපි මේ අරගොල්ලන්ගේ වොයිස් එක හිටියේ. ඒක නම් අහන්න ඕනේ නෑ වගේ නේද? ඊටු ටික අපි අහන්න නැති වුණා. ඒක අපිට හොඳ ගොඩක් හොඳයි. එහෙනම් අපි කල සෙට් වෙමු. ඉතින් යාළුවනේ අපි කයියක් දාගෙන ටිකක් රෑ වෙනකන් හිටියා. අපේ චැලෙන්ජ් එක තමයි කොහොම හරි හෙට උදේ 7 වෙනකන් ඉන්න එක.
ඇත්තටම යාළුවනේ 12 පහ වුණ ගමන් අපිට එක එක සද්ද වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපිට අඩි සද්ද වගේක් ඇහෙන්න ගත්තා. අපි කරන්න හිටපු එක දෙයක්වත් අපිට කරන්න උන්නේ නැහැ. ඒ වගේම අපිට මුඛයෙන් හරි දමල ගැහුවා වගේ සද්දයක් ඇහුණා. අපි අන්තිමට තීරණය කරා මේ වැඩේ අතාරින්න. ඒතවල දැන් වෙලාව එක්කමාරයි. ඔයාලා කියන්නේ ටිකක් අමුතු සිද්ධි දැන් වෙන්න පටන් ගත්තා. පොඩි සිද්ධිත් නෙමෙයි මේ. ඒක සද්ද වගේක් ඇහෙන්න පටන් ගත්තා. මං හිතන්නේ කැමරාවට රෙකෝඩ් වෙන්න ඇති. ෂුවර් නෑ මට ඒක හරියටම මේ ගෙදර කියලා බලන්න ඕනේ. මට හිතෙන අපි මෙතන ඉන්න එක සෑහෙන රිස්කි කියලා. පට්ටම අවුල් මේ අපිට නම් ඇහුණා නිකන් ගේ වටේ නිකන්. නිකන් දුවනවා වගේ සීන් යන්නේ. ඔව්. අපි දැන් යන්න තීරණය කරා. ඔව් එකයි එක ගණක් යන්නේ. කරන්න දෙයක් නැහැ. අපිට තියෙන එකම දේ තමයි මේ ඔව් අපේ සෙල්ලම් මුකුත් කරගන්න බැරි වුණා. සද්ද වැඩි මේ ඔව් ඒත් අපි පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඔයාලට අනිවාර්යෙන් අපි දෙන්න අපිට හිතාගන්න බැරි දේවල් මෙතන වෙයි කියලා අපිට හිතෙනවා මේ දින සමුඩුත් එක්ක බලමු. එහෙනම් යාළුවනේ අද එහෙනම් කනගාටුයි මේ අපේ නම් දැන් යනවා. එහෙනම් දැන් ගෙදරට යනවා ටක් ගාලා මේ කියන්න බෑනේ මේ හරි එහෙනම් මිෂන් ෆේල්ඩ්.